හායි යාළුවනේ කොහොමද ඔයාලට K-Beauty SL YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ කොරියානු යුද්ධයේ අඳුරු මතක සටහනක් ඉතුරු කරපු තැනකට. ගිහින්ම බලමු. අපි ජීවත් වෙන නගරේ ඉඳලා මේ ස්ථානයට කිලෝමීටර් 125ක පමණ දුරක් තියෙනවා. ඒ නිසා අපිට පැය 3ක පමණ කාලයක් ගත වුණා ට්‍රේන් එකෙන් ගමනාන්තයට ළඟා වෙන්න. ඉතින් සෑහෙන්න දුර ට්‍රේන් රයිඩ් එකකින් පස්සේ අපි ඉම්ජින්ගන් ස්ටේෂන් එකට ආවා. ඔයාලට මෙතනින් නම් බලනකොට අර ඈතින් පේන්න තියෙන්නේ උතුරු කොරියාව. මං කලින් කිව්ව විදිහටම අපි දැන් මේ ඉන්නේ ඉම්ජින්ගක් කොරියන් වෝ මෙමරියල් පාක් එකේ. මෙතන බලන්න දේවල් මේ ටූරිස්ට් ගයිඩ් මැප් එකේ සඳහන් කරලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපිට ඒ හැමදේම ගැන විස්තර ගේන්න අමාරුයි. මොකද වීඩියෝ එක එතකොට ගොඩක් දික් වෙන නිසා. ඒ වගේම මෙතන එක දවසකින් බලලා ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා. අපි දැන් ගිහින් බලමු මොනවද මේ පාක් එකේ බලන්න තියෙන්නේ කියලා. මේ තියෙන වාෂ්ප දුම්රිය එන්ජිම උතුරු සහ දකුණු කොරියාව වෙන්වීමේ ඛේදජනක ඉතිහාසයේ සංකේතයක් වන අතර ඉම්ජින්ගක් ඉදිරිපිට වර්ෂ 1950 දී ඇති වුණ කොරියානු යුද්ධයේදී එල්ල කළ බෝම්බ ප්‍රහාර වලින් මෙම දුම්රිය පීලිපැනීමෙන් පසු විනාශ වූ කොටස් kyongwi දුම්රිය මාර්ගයෙහි ඉතුරු වෙලා තියෙනවා. එම කාලයේ යුද ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ප්යොන්gyang වෙත යන අතරතුරද මෙම දෙපාර්ශවය අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා ඒ සඳහා චීන කොමියුනිස්ට් හමුදාවන්ගේ මැදිහත් වීමෙන් දුම්රිය ආපසු දකුණු කොරියාවට ලබා දුන්නත් අවසානයේ ඒ චංදං දුම්රිය ස්ථානයේදී විනාශ කරලා තියෙනවා. දුම්රිය එන්ජිමේ උණ්ඩ සිදුරු 1020කට වඩා ප්‍රමාණයක් තිබුණු බව සහ එහි නැමුණු රෝද මේ යුද්ධයේ බිහිසුණු තත්ත්වය අපට පෙන්නුම් කරනවා. ඉන් පසුව වර්ෂ 2000 දී මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව 2004 දී එහි ඓතිහාසික වටිනාකම හඳුනාගෙන ලියාපදිංචි සංස්කෘතික උරුමයක් බවට පත්වීමෙන් පසු එය වර්තමාන ස්ථානයේ ප්‍රදර්ශනය කරනු ලබනවා. මෙම ස්ථානයට ඇතුල්වීම සඳහා එක් වැඩිහිටි පුද්ගලයෙකුගෙන් කොරියන් වොන් 2000ක පමණ මුදලක් අය කරනවා.
විශේෂයෙන්ම මේ පාක් එකේ දකුණු කොරියානු දේශ සීමාව දක්වා ගොන්ඩෝලා රයිඩ් එකක් යන්නත් පුළුවන්. ඒ වගේම එම දේශ සීමාවට ඇතුල් වීම සඳහා කොරියන් හැඳුනුම්පතේ හෝ පාස්පෝර්ට් එකේ විස්තර ලබා දිය යුතු අතර රජය විසින් පනවා ඇති කොන්දේසි වලට එකඟව අප දේශ සීමාව තුළ සංචාරය කළ යුතුයි. ඔයාලත් මේ ඉම්ජින්ගක් පාක් එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ගොන්ඩෝලා රයිඩ් එක යන්න අමතක කරන්නත් එපා. ඉම්ජින් ගඟ හරහා මේ ගොන්ඩෝලා රයිඩ් එක යන නිසා ගොඩාක් ලස්සනට වටපිටාව බලන්න පුළුවන්. අපි යන මේ ක්‍රිස්ටල් කැබින් එකට එක් වැඩිහිටි පුද්ගලයෙක් සඳහා කොරියානුවන් 15000ක මුදලක් අය කරනවා. ඔයාලත් මේ පාක් එක බලන්න එනවනම් මම රෙකමන්ඩ් කරන්නේ සමර් එකේ හරි ඕටම් එකේ හරි එන්න කියලා. මොකද එතකොට මේ පාක් එක මීට වඩා ලස්සනට බලා ගන්න පුළුවන් වෙයි. අර ඈතින් පේන දකුණු කොරියාව අපි දැන් මේ ඉන්නේ දකුණු කොරියානු දේශ සීමාවේ. මම දැන් මේ ඉන්නේ මිලිටරි රෝඩ් එකේ. මේකේ වැටවල් පුරාවටම දකුණු කොරියානු යුද සේනාංකවල ලාංඡන බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සාමය සහ බලාපොරොත්තුවේ සංකේතය වන විශ් රිබන් ටයින් ඒරියා එක. විශ් රිබන් ටයින් කියන්නේ කොරියානු යුද්ධයේ වේදනාව සහ වර්තමාන යථාර්ථයේ පසුබිමට එරෙහිව සාමය සහ නැවත එක්වීම සඳහා වූ අභිලාෂයන් මූර්තිමත් කරන සංකේතාත්මක ක්‍රියාකාරකමක්. සාමය, නැවත එක්වීම, නිදහස සහ ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා රිබන් වල ලියලා මේ විදිහට එල්ලන්න පුළුවන්. ගොන්ඩෝලා රයිඩ් එකෙන් පස්සේ මේ ඉන්නේ DMC මෙමරියල් පාක් එකේ. නිදහසේ කාලය ගත කරන්න වගේම විනෝද වෙන්නත් ගොඩක් හොඳ තැනක් මේ තියෙන්නේ. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්.